සර් වැට් ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. හොඳ ප්‍රශ්නයක්. අපි වැට් ගැන පොඩ්ඩක් කතා කරමු යන්න. වැට් value added tax. එහෙම නැත්නම් එකතු කළ අගේ මත බද්ද. මේ ගැන කතා කරමු. ලංකාවේ දැනට රජය විසින් 118ක බද්දක් තමයි මේකට අය කරන්නේ. මේ ඉන්නේ රජය. රජය කියනවා වාර්ෂික ආදායම කෝටි 6ට වැඩි නම් වැට් වලට ව්‍යාපාරයක් ලියාපදිංචි විය යුතුයි. හරිද? මෙහෙම ලියාපදිංචි වෙන ව්‍යාපාර තම නිෂ්පාදනය කරනවනේ. දැන් අපි හිතමු සමන් කියලා නිෂ්පාදකයෙක් ඉන්නවා. මෙයා මෝටර රථ නිෂ්පාදනය කරනවා. මෙන්න මෙයාගේ මෝටර රථය. අපි හිතමු මේක විකුණන්නේ ලක්ෂයකට. මෙයාගේ මෙයා හිතන් ඉන්නේ ලක්ෂයට විකුණන්න. රජය කියනවා මට මේකෙන් 118ක් ඕන. මට 118ක මේ නිෂ්පාදනය මත ඕන. මෙයාට හම්බෙන chance එක තමයි මේ නිෂ්පාදනය මත 110ක් බලලා ඒක එකතු කරලා මෙයාට විකුණලා රජයට මේක එකතු කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා 118ක් කියන්නේ 18000. ඒතර මෙයා මේක ඇත්තම දැන් මෙයා විකුණන්නේ 1,18,000කට තමයි මේ මෝටර රථය විකුණන්නේ. විකුණුම් ආදායම ඉන්නේ විකුණුම් මිරුම ගත්තොත් අපි සමන්ට ඇත්තටම විකුණුම් ආදායම ඉන්නේ ලක්ෂයයි. ඒක මුදල් ලැබෙන මුදල් ගිණුම අර වෙලා. ඊට අමතරව මේ ඉතුරු 118 වැට් නිකන් අපි වැට් පාලන ගිණුමක් ගහනවා. වැට් පාලන ගිණුමට යනවා මේ ඉතුරු 18000. අපි මේක රජයට ගෙවන්න තාක් අපි මේක වැට් පාලන ගිණුමට යනවා. මේක අනිත් පැත්ත කතා කරොත් වැට් සඳහා ලියාපදිංචි වුණාම මේ සමන්ට උනත් සමන් වැට් ලියාපදිංචි වුණ ආයතනකින් මොන හරි යම් ද්‍රව්‍යයක් මිලදී ගන්නව නම් සමන්ට පුළුවන් ඒ ගෙවීම අඩු කළා මෙතන මේ ගෙවිය යුතු ගාණ ගෙවන්න. මොකද සමන් එක පැත්තකින් භාණ්ඩ මිලදී ගද්දි මේ වැට් සඳහා රජයට ගෙවලා. අපි උදාහරණ වශයෙන් ගත්තොත් විමල් කියලා ඉන්නවා. විමල් ගාව ටයර් තියෙනවා. මේ ටයර් ගන්නවා සමන් මේ වාහන වලට. අපි ටයරයක් ගත්ත කියමු 50000ක. 50000ක් තමයි විමල් විකුණන්නේ. රජය කියන විමල්ට මේකේ 118ක් ඕන කියලා. බස් විමල් කරන්නේ මේක 118ක් තියලා විකුණනවා. අර 50000 118ක් බැලුවොත් 9000. හරිද? මේ 9000 ඇඩ් කළා තමයි මේ ටයර් එක විමල් සමන්ට විකුණන්නේ. ඒතර මේක සමන් මේක ගන්නකොට සමන්ගේ ගැනුම් ගිණුම අතරම වටිනාකම එන්නේ කීයද? මේ ටයර් එක වටිනාකම කීයද? 50000යි. ඉතුරු 9000 සමන් මොකද මේ කරලා තින්නේ? සමන් වැට් එක ගෙවලා. එතකොට සමන්ගේ වැට් පාල ගිණුමට යනවා මුදල් කියලා 9000ක්. ඒතර ඇත්තටම සමන් රජයට ගෙවිය යුතු කීයද? ඇත්තටම සමන් ගෙවිය යුතු 9000ක ශේෂයක් තමයි රජයට ගෙවන්න ඕන. මෙන්න මේකයි පුතේ වැට් වල සරලව අපිට දැන් accounts වල සිලබස් එක අනුව හදන්න ගනුදෙනු. ඔයාගේ අමතර දැනුමත් එක්ක තමයි මේ කිව්වේ වැට් සඳහා ලියාපදිංචි වුණාම මේක පාරිභෝගිකමක් තමයි විතරනේ මේ නිෂ්පාදකයාට කිසිදු හානියක් වෙන්නේ නැහැ. නිෂ්පාදකයා කරන්නේ මේක එකතු කරලා දෙන එක පමණයි. මේ වගේ තව දේවල් අපි දැනගමු. ඔයාලට තව මේ ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ඉස්සරහට කතා කරමු.